හරි කොම්බු දෙකෙන් එහෙනම් ලියන්න හොඳේ ලියන්න පළවෙනි එක කෛරාටික 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 හරිද කෛලාස 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 චෛත්‍ය චෛත්‍ය යන්සේ එනව නේද චෛත්‍ය 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 ජෛව 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 මේ පුතා ඔය ඇයි මේ මොනවද මේ නෛතික 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 නෛසර්ගික නෛසර්ගික නෛතික ළඟට නෛසර්ගික නෛසර්ගික ඕකේ විහිංගි හරිද නෛසර්ගික පයිතගරස් පයිතගරස් කියන්නේ විද්‍යාඥයෙක්ගේ නමක් පයිතගරස් පයිතගරස් දුව චුට්ටා වේගෙන් ලියන්න පයිතගරස් ගොඩක් වෙලාවක් ගන්න ඕනේ පයිතගරස් මෛත්‍රිය 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 වෛද්‍ය කියනකොට කොහොමද එන්නේ කොම්බු දෙකයි වයන්නයි දයන්නයි යන්සයයි නේද වෛද්‍ය 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 වෛද්‍යවරයා වෛද්‍ය කියන එකට කරලා වරයා කියලා ලියනවා නේ වෛද්‍යවරයා 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 ඕකේ වෛරය වෛරය මං අර 8 බයි අකුරෙන් කිව්වේ නෑනේ ඒක ඔයාලා සිස්ටර්න තියාගත්තද නෑනේ ඈ තියාගත්තා ඔයා තියාගත්තා නෑනේ ඔයා ලියන්න හිටියේ නෑනේ අය බයි අකුරෙන් තියාගත්තද ඔයාලා 8යි ඉතුරු කරගත්තද ඉතින් මට පොඩ්ඩක් කියන්න බෑ හරි එහෙනම් ලියන්න බයිරව ඒකට බයිරව පොඩ්ඩක් කියන්න ඒ වෙලාවට ළමයි බයිරව මට පොඩි මිස්ටේක් එකක් වෙලා හරි අපි දැන් අවසානයේ ලිව්වේ මොකද්ද 12ද ලිව්වේ 12ද 11ද 12 වෛරය නේද ඊළඟට සෛල
දන්තජ සයන්න දාලා ලියන්න සෛල. සෛල. ඊළඟ එකත් ශෛල. ශෛල එක දාන්න ඊළඟට තාලුජ සයන්න දාලා ලියන්න සෛල. ඊළඟට අවසාන වචනය ධෛර්ය. ධෛර්ය